වෙල්කම් බැක් ටු රාස්බෙරි කේක්ස්. අද මං හදන්න යන්නේ කිලෝ 1ක බර්ත්ඩේ කේක් එකක්. මේක නම් හැදුවේ ආච්චිම කෙනෙක්. එයා සිල් ගන්න යන පන්සලේ හාමුදුරු නමකට. හාමුදුරන්ගේ බර්ත්ඩේ එක 10 වෙනිදා කියලා එයා මගෙන් කේක් එක හදාගත්තේ නම් 9. හැබැයි ඉතින් ගිය ටිකේම මට වැඩයි මම කැම්පස් එක කරන ඩිප්ලෝමා එකයි ඒ දේවල් හින්දා මට මේ ඒකේ වොයිස් එක කරගන්න බැරි වුණා. මේකේ ඉන්නේ බටර් ග්‍රෑම් මම ඒකට ගත්තා කිලෝ එකට යන්නේ ග්‍රෑම් 250යි. ඒ වුණාට මම ඒකත් එක්කම ෂොප් එකට දානවා කප් කේක්. ඒ හින්දා කප් කේක් වගේකුත් හදාගත්තා. මම ගත්තා බටර් ග්‍රෑම් 375යි සීනි ග්‍රෑම් 375යි. ඒකට බිත්තර ගත්තා 7ක්. ඒ බිත්තර ටික ඉස්සලාම බිත්තර දෙක ගානේ වගේ මුලින් බීට් කරගන්නවා. ඊට පස්සේ ආය විනාඩි දෙකක් තුනක් ගියාට පස්සේ ආය ඒක තව බිත්තර දෙකක් දානවා. මැෂින් එකට නවත්තලා යට අඩියේ සීනි කැට අහු වෙනවද කියලා බලන්න ඕනේ. ඒක ටිකක් ආය දෙපැත්ත පෙරලලා ඒක තමයි ආය බිත්තර දාන්නේ. මේ කියන්නේ මම පාන් පිටි හලාගන්න එක. ඇත්තටම මම පාන් පිටි 3 පාරක් හලා ගන්නවා. පාන් පිටි වලට බේකින් පවුඩර් ටීස්පූන් 2යි. දෙකක් වුණා තුනක් දැම්මා. වැඩිපුර බැටර් එක හදපු හින්දා කෝන් ෆ්ලවර් ටේබල් ස්පූන් එකක් වගේ දානවා. ඒ දාලා 3 පාරක් හලා ගන්නවා. ඊටසේ මම කියනවා අර බැටර් එකට එකේ බිත්තර ටිකක් දාලා ඒක ස්මූත් වෙන්න මැෂින් එකේ අනාගත්තු එක. බීට් කරගත්තු එක අනාගත්තු නෙමෙයි. ඊට පස්සේ අර හලපු පාන් පිටි එකෙන් ටික ටික දාලා ෆෝල්ඩ් කරගන්න එක පැත්තකට. මේක මම හිටපු ගමන් මේ ලේසියට මික්සර් එකේ දානවා. ඒ වුණාට මික්සර් එකේ දානවට වඩා අතින් කරනකොට එන්න සොෆ්ට් ගතිය වැඩි. මම ඊට පස්සේ මේ අර හදපු කප් කේක් වලට හදපු බැටර් එක ස්කේල් එකක් උඩ කප් කේක් ට්‍රේ එක තියලා ඒකට එකකට ග්‍රෑම් 35 ගානේ වගේ එන විදිහට තමයි මම බැටර් එක දාන්නේ. ඔයාලට මේක පයිපින් බෑග් එකකට දාලා පයිපින් බෑග් එකෙන් ටික ටික කප් කේක් ලයිනර්ස් වලට දාගන්නත් පුළුවන්. මම ලේසියට හැන්දෙන් දැම්මේ පයිපින් බෑග් එකක් ආය අපරාධේ විසි කරන්න වෙනවනේ. මේක මං අවන් එකට දානවා මුලින් කප් කේක් ටික විනාඩි 20ක් බේක් වෙන්න 160ක් ප්‍රීහීට් වුණ අවන් එකේ. ඊට පස්සේ දැන් මං කේක් ට්‍රේ එකට බැටර් එක දාගන්නවා කිලෝ එකක්. කිලෝ එකකට කිලෝ එකට වඩා චුට්ටක් වැඩියෙන් තමයි ඉතුරු වෙච්ච බැටර් ටික ඔක්කොම මම දානවා මේකට. මම අරන් තියෙන්නේ අඟල් 8 තියෙන ට්‍රේ එකක්. ඇත්තට මේ ට්‍රේ එක මට මතක නැහැ කොහෙන්ද ගත්තේ කියලා. ඒ වගේම මම ආයෙ ගත්තා ට්‍රේ දෙකක්. ඒ වුණාට අර ට්‍රේ එක තරම් ලස්සනට අනිත් ට්‍රේ දෙකේ එන්නේ නැහැ. මේ ට්‍රේ එකේ මාර ලස්සනට ඒ කේක් එක ඒ විදිහටම උසට එනවා හොඳට. මේ තියෙන මම අර හදාගත්තු කප් කේක් ටික. එකෙන් කොටසක් මොකද ඉතුරු ටික මම ඒ වෙනකොට ෂොප් එකට දාලා ඉවරයි. මේ දැන් ආය සේජන් සොක 160 විනාඩි 10ක් විතර හීට් වෙන්න තියලා ඒකට මගේ කේක් බැටර් එක දාගන්නවා. දැන් මම කේක් එක බාන එක ඇත්තටම පොඩි අකරතැබ්බයක් සිද්ධ වුණා. කේක් එක බාලා ඒක ඔයාලට මේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. කේක් එක නිවෙන්න තියලා මම ඔයිල් පේපර් එක ගලවනකොට එක සයිඩ් එකකින් කෑල්ලක්
කැඩුනා. ඇත්තටම හිතුවේ නෑ මේ වීඩියෝ එකේ වොයිස් එක මෙච්චර දවස් අදින් යයි කියලා. අද මට මේක අද මට වීඩියෝ එක දාන්න වෙන්නේ සෙනසුරාදා. ඒ කියන්නේ වැලන්ටයින් එක දවසේ. මම මේ කේක් එක හැදුවේ 9 වෙනිදා. මට සෑහෙන දවස් ගියා ඒක වොයිස් කරන්න මේ ටිකෙන් වෙලා තිබුණා. ඔයාලට පේනවද මේක මම අර හැදුනයි කියපු කෑල්ල සෙට් කරනවා. ඒ වුණාට ඒක අයිසිං එකේ ට්‍රම්පෝට් එක කරනකොට ඒක කැලවිලා එනවා ආයේ. මම වීඩියෝ එකේ මේ කැලවිලා වැටෙනවා. මම මේකට ගත්තේ බටර් ග්‍රෑම් 100යි අයිසිං ෂුගර් ග්‍රෑම් 300ක් වගේ. ඒගොල්ලෝ මගෙන් ඉල්ලුවේ ලොකු අයිසිං එකක් නැතුව මේක හාමුදුරු කෙනෙක්ට හදන හින්දා වෙන්නේ නැති අයිසිං එක ගොඩාක් නැතුව අයිසිං එකකින් දාන්න කියලා. ඉතින් මේකයි කේක් එක අර උඩහාර ලොකුවට සුදු පාටින් පේන්නේ නැත්තේ. මොකද මම දැම්මේ නැහැ. මේ නම් මම පොඩි ඩිසයින් එකක් දාන්නම් කියලා බැලුවත් ඒක හරියට සෙට් වෙන්නේ නැති නිසා ආයෙත් බටයිසින් දාලා කොබ්බේකට ඒක යනවා. සමහර වීඩියෝ වල මගේ වීඩියෝ එකේ සවුන්ඩ් එකට වඩා බාහිර සවුන්ඩ් එක වැඩි. මොකද මගේ කේක් කාමරේ තියෙන්නේ ගෙදරින් එළියේ. ඒ කියන්නේ ගෙට සම්බන්ධ නැහැ. එතකොට මම ළඟයි මහ පාරට. එතකොට පාරේ යන වාහනවල සද්දේ ඒව මේවා ගොඩාක් මගේ වීඩියෝ වලට එනවා. මේ නම් මම මේ කාමරය ඇතුළේ ටිකක් එළිය ගතිය මදි හින්දා මගේ කේක් එක තියලා තියෙන ටර්නින් ටේබල් එක මම එහාට කරනවා ආයෙ මෙහාට කරනවා. කේක් එක බිමින් තියෙනවා. වීඩියෝ එක පේනවද කියලා. මම හිතන්නේ කේක් එකට මම සෑහෙන වද දුන්නා. කේක් එක එහාට ගන්නවා ආයෙ මෙහාට ගන්නවා ආයෙ උස්සලා තියනවා. මගේ කටහඬත් ටිකක් අද බර ගතිය ඇති. මොකද ඊයේ මට සනීප නැතුව හිටියා. ඒකයි අද උදේ පාන්දර 5යි ගානට නැගිටලා තමයි වැලන්ටයින් එකට කප් කේක් 6ක් හදන්න තිබ්බා. ඒක හදලා දුන්නා. ඊට පස්සේ මම ආය ඒක හදලා දීලා නිදාගත්තා. දැන් ටිකට කලින් තමයි නැගිට්ටේ. මේ ඒකත් හින්දා මගේ කටහඬ ටිකක් වෙනස් බර ගතියක් ඇති. කොච්චර අසනීප වුණත් බාරගත්තු ඕඩර්ස් තියෙනවා නම් ඒවා ඉතින් කරලම දෙන්න බෑ. නැත්තම් ඒගොල්ලොත් අමාරුයි වැටෙනවා. මාගේ හිතටත් හරි නෑ. මේකේ නම් මම රෝස මල් ටික දැම්මේ 2D නොසල් එකේ පොඩි සයිස් එකෙන්. ලොකු සයිස් එකෙන් මම දාන්නේ නැහැ. ඔය මම කරන්නේ මේ එක පයිපින් බෑග් එකකට දාලා ඒක අයිසිං එක වැඩි හින්දා මැදින් පිම්බෙනවා. ඉතින් අයිසිං එක පයිපින් බෑග් එක පුපුරලා යයි කියලා තවත් පයිපින් බෑග් එකකට දාලා තමයි ඔය ආය අයිසිං කරන්න ගන්නේ.
හුලං ගිහින් වගේ කතා කරන්න මගේ මේ පොඩක් එක දිගට මහන්සි වෙන්න බැරි ගතියක් තියෙනවා. මේ මට එක දිගට කතා කරගන්න අමාරුයි. ඒකයි මේ සමහර තැන්වල නිකන් හුලං ගිහින් වගේ කතා කරන්නේ. මොකද මේක හැදුවේ ගිය සතියේ. ඒ කියන්නේ 9 වෙනිදා 10 ඒ සතියේ හින්දා මේ වොයිස් එකත් ඒ සතියට දාගන්න, ඒ කියන්නේ මේ වීඩියෝ එකේ සතියේ පබ්ලිෂ් කරන්න ඕන හින්දා තමයි මේ මම අද බොහොම අමාරුවෙන් මේක කරන්නේ. මේ තමයි කේක් එකේ ෆයිනල් ලුක් එක. මේක හැදුවේ අතන මාර්ච් එකනේ. එයා යන පන්සලේ ලොකු හාමුදුරුවෝ හරි වෙන හාමුදුරු නමකට හදාගත්තේ මගෙන් කියලා. ආච්චි ඕන කියපු ඩිසයින් එක තමයි ඔය හදලා දුන්නේ. නැත්නම් ඔයගොල්ලෝ බලයි ඇයි මේ රතු පාටට මල් දාලා හාමුදුරු කෙනෙක්ට හදලා තියන්නේ කියලා.